තෙරුවන් සරණයි හිරු ශාස්ත්‍රයක සම්බන්ධලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම අද මම කතා කරනවා සාර්ථක විවාහ දිවියක් සහ අසාර්ථක විවාහ දිවියක් ගැන පෙන්වන රේඛා ගැන. ඔයගොල්ලන්ගේ අතේ මේ සුළඟිල්ලට පහළ මේ මෙහෙම රේඛාවක් හෘද රේඛාවට සම්බන්ධ වෙලා තියෙනවා නම් සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට වාසනාව තිබෙනවා. ඒ වගේම මේ රේඛාවක් ඔහොම ඇවිල්ලා මෙහෙම තව රේඛාවක් එනකොට මම අහනවා ඔබට මහත්තයා විවාහ ජීවිත දෙකක් තිබේද කියලා. නැහැ. ඔබ කුඩා අවදියේදී තදටම ඔබට දැනෙන ආදර සම්බන්ධතාවයක් මේ යට රේඛාවෙන් පෙන්නනවා. උඩ රේඛාවෙන් සාර්ථක විවාහ දිවිය පෙන්නනවා. ඒ වගේම බොහෝ දෙනාගේ මේ විවාහ රේඛාව මෙහෙම තියෙනවා. විවාහ ජීවිතය අසාර්ථකයි ඈ. මේ ආකාරය පැල්ලා තිබ්බොත් විවාහ ජීවිතය අසාර්ථකයි. ඊට පස්සේ පංගුවක් කට්ටියගේ විවාහ රේඛාව ඕම දූපත් හලකුණක් තියෙනවා. ඔබට පළවෙනි විවාහයෙන් කිසිම සෑහීමකටපත් වෙන්නේ නැහැ. පිරිමියෙක් හෝ ගැහැණියෙක් වුණොත්. ඊට පස්සේ මේ මෙහෙම රේඛාවක් ඇවිල්ලා මේ මෙහෙම රේඛාවක් තියෙනවා. ඔබ විවාහ ජීවිතය ගත කරනවා. නමුත් ඔබ අනිහන් සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. නමුත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සතුටේ ජීවිතය ගත කරනවා. ඔන්න ඒක ඊට පස්සේ මෙහෙම රේඛාවක් ඇවිල්ලා ඕංගොම කතිරයක් එනවා. එයාට විවාහ ජීවිතයේ සාර්ථක නැහැ, දරුඵල නැහැ. මෙතන කතිර සලකුණක් ආවොත් දරු සම්පත් නැති කරනවා. මේ රේඛාව ඔහොම වුණොත් ඒත් එහෙමයි විවාහ ජීවිතය අසාර්ථකයි, තනියම ජීවිතය ගත කරනවා. ලෝක උත්තර දිවියක් ගැන හිතනවා. ඒ වගේම විවාහ ජීවිතයක් කාම සිතුවිල්ලක් නැති කරනවා. පංගුවක් කට්ටියගේ මේ විවාහ රේඛාව බුද මණ්ඩලයට යනවා. හොඳ විවාහයක් වීමට වාසනාව තියෙනවා. හරි, ඔයගොල්ලන්ගේ අදහස් සහ සිතුවිලි පහලින් පොඩි මැසේජ් එකකට දාමු. තෙරුවන් සරණයි.